Hi guys, welcome to my YouTube channel. බට්ටි vlogs මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. Hi guys, අද මං ආවේ අලුතින් රිලීස් වුණ iPhone 17 වගේම Samsung Galaxy phone එකෙත් මිල ගණන් කොහොමද කියලා බලන්න. ඉතින් අපි මුලින්ම ගියේ Switch Apple phone shop එකට. ඉතින් අපි ගිහින් බලමු ලංකාවෙත් මැලේසියාවෙත් අතර කොයිතරම් ෆෝන් වල මිල ගණන් වෙනසක් තියෙනවද කියලා. හරි එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු iPhone වල මිල ගණන් කොහොමද කියලා. ඉතින් මම මුලින්ම බැලුවේ iPhone 17 Pro Max එක. මේක GB 256ක් වෙනවා. මැලේසියා රිගින් වලින් 5999යි. දැන් රේට් එකත් එක්ක බැලුවොත් 5999 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 4,28,928ක්. ලංකාවෙන් ගන්නවා නම් 5,10,000ක් වෙනවා. ඉතින් අපි ලංකාවෙන් ගන්නවට වඩා මැලේසියාවේ ගන්නවා නම් රුපියල් 80,000ක් විතර ලාභයක් තියෙනවා. ඉතින් මේ iPhone වල ගණන් දවසින් දවස වෙනස් වෙනවා ලංකාවේ. ඉතින් අද ප්‍රයිස් එක තමයි මම ඔයාලට මේ ගේන්නේ. ඊළඟට iPhone 17 Pro එක මැලේසියා රිගින් වලින් 5,499යි. 5,499ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 3,93,178ක්. මේක ලංකාවෙන් ගන්නවා නම් 4,35,000ක් වෙනවා. ඒකට මැලේසියාවෙන් ගත්තොත් 40,000ක ලාභයක් තියෙනවා. ඊළඟට තියෙනවා iPhone Air. ඒක මැලේසියා රිගින් වලින් 4,999යි. දැන් රේට් එකත් එක්ක 4,999ක් කියන්නේ 3,57,428ක්. ඊළඟට පෙන්නන්න යන්නේ iPhone 17 GB 256ම තමයි. මේක මැලේසියා රිගින් වලින් 3,999ක් වෙනවා. 3,999ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2,85,928ක්. මේක ලංකාවෙන් ගන්නවා නම් 3,52,000ක් වෙනවා. දැන් මැලේසියාවෙන් ගත්තොත් 65,000ක ලාභයක් තියෙනවා. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ iPhone 16. මේක GB 256 මැලේසියා රිගින් වලින් 3,999යි. 3,999ක් කියන දැන් රේට් ගන්නවා ලංකාවේ සල්ලි වලින් 2,85,928ක් වෙනවා. මේක දැන්ට ලංකාවෙන් ගන්නවා නම් 2,29,000ක් වෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට මම අරන් ඉන්නේ iPhone 16e එක. මේක GB 256ම තමයි. මේක මැලේසියා රිගින් වලින් 3,499යි. 3,499ක් කියන්නේ දැන්ට රේට් එක අනුව ලංකාවේ සල්ලි වලින් 2,50,000ක් විතර වෙනවා. ඉතින් මේ ෆෝන් එකෙත් ලංකාවේ ගණන් නම් මට හරියට බලාගන්න බැරි වුණා. ඊළඟට යාළුවනේ iPhone 15. මේක මැලේසියා රිගින් වලින් 3,199ක් වෙනවා. ලංකාවේ සල්ලි වලින් 3,199ක් කියන්නේ දැනට යන රේට් එක අනුව 2,28,000ක් වෙනවා. මේකේ GB 256ම තමයි. මේ ෆෝන් එකෙත් ලංකාවේ ගණන් නම් හොයාගන්න බැරි වුණා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න හරියද? වගේම තව දෙයක් කියන්න ඕනේ iPhone ගෙවන්න ගන්න පුළුවන් මැලේසියාවේ ඉන්න නෝමර්ස්ලට. අපි වගේ පිටරට වලින් ඇවිල්ලා ඉන්න අයට නම් ගෙවන්න ගන්න බෑ. ඉතින් යාළුවනේ iPhone වල මිල ගණන් බලලා ඉවරයි. අපි දැන් යමු
Samsung Galaxy ෆෝන් වල මිල ගණන් කොහොමද කියලා බලන්න. දැන් අපි Samsung shop එකට ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු Samsung Galaxy ෆෝන් වල මොන වගේ මිල ගණන් මේ දවස්වල යනවද කියලා. ඉතින් යාළුවනේ අපි මුලින්ම බැලුවේ Galaxy S25 FE ෆෝන් එක. මේක GB 256. යාළුවනේ මේකේ prices දාලා තිබුණාට එයා කිව්වේ මේක අපිට ඩිස්කවුන්ට් දාලා 2199ට දෙනවා කියලා. 2199 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1,57,228ක් වෙනවා. ඉතින් ඊළඟට බැලුවේ Galaxy S24 Ultra. මලේසියා රිගින් වලින් 4499යි. ඒ කියන්නේ දැන් රේට් එක අනුව 3,21,678ක් වෙනවා. ඉතින් යාළුවනේ මේ ෆෝන් වල ලංකාවේ දැනට යන ප්‍රයිසස් කොහොමද කියලා නම් හරියටම දන්නේ නැහැ. දන්න කවුරු හරි ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් guys මේ තියෙන්නේ Galaxy S25 Plus. මේක GB 256. මේක මැලේසියා රිගින වලින් 4199යි. එතන යන රේට් එක අනුව 4199ක් කියන්නේ 3,228ක් වෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ Galaxy S25 Ultra. මැලේසියා රිගින් වලින් 5099ක් වෙනවා. 5099ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් දැන් රේට් එක අනුව 3,64,578ක් වෙනවා. ඉතින් මේ ෆෝන් එක ලංකාවේ දැනට ප්‍රයිස් එක කොහොමද කියලා හරියටම හොයාගන්න බැරි වුණා. ඉතින් යාළුවනේ ඊළඟට Galaxy S25 මේක මලේසියා රිගින වලින් 3,999ක් වෙනවා. ඒ කියන්නේ දැන්ට යන රේට් එක අනුව 2,85,928ක් වෙනවා ලංකාවේ සල්ලි වලින්. යාළුවනේ අදට මං ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මෙච්චරලා මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.